ජංගියක්වත් වනා ගන්න බෑ. මේ කැරියා ඔක්කොම උස්සනවා. අද නම් කපනවා ඕකගේ බිජ්ජ. මේකේ පළු දෙකට මගේ වල්ල අහු වෙලා තියෙන්නේ. අල්ලපු ගෙදර කැරි පසිදුවා. එල්ලෙන රබුටන් කියලා මගේ ඇටේට ගහලා දිව්වා. කොහෙද ඔය පකයා ඉන්නේ? අහංක පියුමි සංජු අයියා මාව තනියම කතා කරන්න කියලා තැනකට එක්කන් ගියානේ. ඉතින් සිත්මි කතා කරාද ඔයාලා? වචනයක්වත් නැහැ ගියපු වෙලේ ඉඳන් ඇරිය මට. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. ඔබගේ නම ඉස්පිලි පාපිලි ඇලපිලි නොදා තමන්ගේ නම පහතින් කමෙන්ට් කරන්න. තරුසි මං ඔයාට කැමතියි. අනේ නිකන් ඵලයන් කොට කැරියා යන්න. ඊයේ ඉසාර පකය මගෙන් අහනවා ආච්චිගේ පුක සුදුද කියලා. ඇයි උඹ මගේ පුක සුදු කරන්නද? නැගපු කැටිය ටිකට් ගන්න. කවින්දු අයියේ ඔයාට නගින්න නැහැනේ බබා. මම ටිකට් ගන්න. ඔයා මට කවදාවත් ආදරේ කියලා නෑ නේද? එහෙම තමයි ආදරය කියන එක දැනෙන්න අරින්න ඕන. ඔයාට දැනෙන්න අරින්නවත් බෑනේ සුපුන් නේද? සදුනි ඒක නෙමෙයි. ඔයා දන්නවද? සහන් අයියේ ඊයේ මගෙන් කුක්කුවේ ෆොටෝ එකක් ඉල්ලුවා. අනේ කාවින්දි උඹේ ওই ගැට දෙක දැක්කට උට නගින එකකුත් නැහැ. පියුමි මම උඹෙන් තෙරවිල්ලක් අහන්නම්. හැබැයි මේක කැත විදියට හිතන්න එපා. බලන් ඉන්න අයත් උත්තර දෙන්න. එකක් පොල්ලේ. දෙක එල්ලේ. ට්‍රිප් එකට එන්න බැහැයි කිව්ව දුලාරව යාළුවා පිට්ටනියට එක්කන් ගිහින් ඔහුගේ ඇටේ කපල ක්‍රිකට් ගහපු පුවතක් අද උදේ වාර්තා විය. තරුෂ බල්ලෝ මේ ළමයව බාරගනින්. ඇන්ටිලා ටෝක් කරා නම් දැන් මාව බැඳපන් මිනිහෝ. අහසින් වැටෙන එක ජල බිඳුවක් හරි ප්‍රයෝජනයට ගන්න නැතුව මුහුදට යන්න දුන්නොත් මං උගේ ඇට දෙක පුක වටේ කරකනවා.